ඉතාලියා සීසන් 1 මූලික ගායනා වටය නාපෝලි නගරය. අයබෝවන්. ඔගොල්ලෝ මේ වෙනකොට දන්නවා ටැලන්ට් ඉතාලියා සිංගින් කොම්පිටිෂන් එක යුරෝපයේ පැවැත්වෙනවා කියලා. ඉතාලියේ නාපොලි සහ මෙසීනා නගරවල මූලික වටේ ගායන තරඟ මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. ඔන්න අපි අද ඉඳලා ඔයාලට යුරෝපීය ශ්‍රී ලාංකිකයන්ගේ දක්ෂතාවය පෙන්වන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා ගායන ශිල්පී ලක්ෂ්මන් හේවාවිතාරණ මහතා යුරෝපයේ සිට තරඟ විනිශ්චය කරද්දී ලංකාවේ සිට විශාරද රෝහණ බෝගඩ මහතා තරඟ විනිශ්චය කිරීම සඳහා අපිත් සමග එකතු වෙනවා. අපේ පළමු වන තරඟකරුවා ප්‍රදීප් කුමාර ජයතිලක. කිරිල්ලි රන් කිරිල්ලි නොකියා ගියා පියඹලා ආදරේ මට නෑ කියා පියඹලා ඔබ ගියා කාටද ඔබ දැන් ආදරේ නොකියා දෝ පිටුපා ගියේ නෑම ප්‍රිය ආදරේ වගේ මහද ආදරේ ගිලිහුනේ නෑම ප්‍රිය ආදරේ වගේ මහද ආදරේ ගිලිහුනේ. ඒ ගීතේ මට හිතුණා ඒ කියන්නේ ඔහුට ගායන හැකියාවක් තියෙනවා. හැබැයි ඒ ගීතේ මම දැක්කා බොහෝ තැන්වල ශ්‍රුතිය පිළිබඳව ප්‍රශ්න ගොඩක් දැක්කා. අපි ඒ නිසාවෙන් අපේ ලකුණු යොදනකොට අපි තා පරිස්සමට ඒ ලකුණු යොදනවා. දැන් බලමු ඔබට මොකද වෙන්නේ කියලා ඉදිරියට යන්න පුළුවන් වේද? අපි බලමු ශෙහර පෙරාන්දුගේ දක්ෂතාව. කඳුලනුඹ ඇවිදින් නිවාදෙමුයි නිතේ පීඩා නොබීබිනෝ මෙනවි තනිව මහදනා වෙලාවේ සැලි සැලි සිතේ කඳුල මට කරුණා කරන්නේ අයදිමි නිවනේ. දැන් මේ ගායනා කරේ ශිහාර ෆර්නෑන්ඩෝනේ. ඉතින් ශිහාර ෆර්නෑන්ඩෝගේ ගීතය ඇත්තටම ඔහු මුල් පටන් ගන්නකොටම දැනුණා ඔහු හොඳින් ගීත ගායනා කරන ගායන ශිල්පියෙක්. සහ ඔහු වේරියේෂන්ස් හොඳට යොදලා ගීත ගායනා කරා. හැබැයි එක තැනක මම දැක්කා ඔහුගේම කරගන්න ඒක උත්සාහ ගන්නවා. මම හිතනවා ඒක ටිකක් ආපදාවක් වෙනවා. මුල් ගීතයට හැම වෙලෙම ගරු කරලා ගීත ගායනා කරන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලයි. ටැලන්ට් ඉතාලියා යුරෝපයේ ප්‍රථම ටෙලිවිෂන් ගායන රියැලිටි කරණය. සෝලානම් චින්කෝ තමයි ලංකාවට ගෙන්වීමේ බලයලත් නියෝජිතයෝ මෙගාසෝලා ප්‍රයිවට් ලිමිටඩ්. යුරෝපීන් භාණ්ඩ යැවීමටත් ගෙන්වීමටත් වසර 10ක විශ්වාසනීය කාගෝ සන්නාමය ලංකා එක්ස්ප්‍රස්. සන්රයිස් උඩවලම රිසෝට් නිවාඩුව ගත කරන්න හොඳම තැන. විංස් ෆෝ වර්ල්ඩ් ගුවන් ටිකට් පත් හා වීසා සේවාවන් සඳහා දැන්ම අමතන්න.